ශුභ දවසක්. කන්‍යා ලග්න ඔබ මධ්‍යම ප්‍රමාණයේ සියුමැලි ශරීරයකින් යුක්ත කෙනෙකු වේ. වයසට වඩා තරුණ බවක් පෙන්වනු ඇත. එසේම කටහඬ මිහිරි වේ. ඔබ උපතින්ම ඥානවන්ත කෙනෙකු වනු ඇත. අනුන්ගේ දොස් නිතර දුටුවද අනුකම්පා සහගත කෙනෙකු වේ. බොහෝ කලබලකාරී ගතියක් පෙන්වයි. එකම දේ පිළිබඳව නිතර නිතර කීම ඔබගේ සිරිත වේ. ක්‍රමානුකූල භාවකින් යුක්ත වේ. තම ලිපි ලේඛන ලියකියවිලි ඉතාමත්ම පිළිවෙලට තබා ගනී. රසවත් දේ ආහාරයට ගැනීමට ඉතා කැමැති වේ. මිත්‍රකම් එතරම් කල් පවත්වා නොගනී. නිරෝගී කෙනෙකි. එහෙත් ඔබ ලෙඩ රෝගවලට බොහෝ බිය වෙති. ඔබ මුදල් වියදම් කරන්න ඉතාම පරිස්සමෙනි. දුර්වලකම් ලෙස පෙනෙන්නේ අනුන්ගේ දොස් දැකීම මෙන්ම ආත්ම විශ්වාසය අඩුවීමයි. 2025 මාර්තු 29 ලබන්නා වූ ශනි ග්‍රහ මාරු මෙවන් ගතිගුණ වලින් යුක්ත වූ ඔබට කොමන ප්‍රතිඵලයක් උදා කරාවිදයි සලකා බලමු. කන්‍යා ලග්න ඔබේ 7 වෙනිට සෙනසුරු ගෝචරයෙන් පැමිණේ. ඔබට මිශ්‍ර ඵල ළඟා කර දෙනු ඇත. පැවති කරදර බොහෝමයකින් නිදහස් වනු ඇත. ඔබට නිදන්ගත වස්තුන් ලැබීමට ඉඩ තිබේ. පොළොව සම්බන්ධ කටයුතු වලින් ශුභදායක වේ. වගාවන්හි නිරතන ඔබටද නොසිතූ ආදායමක් ලැබෙනු ඇත. එසේම ඔබ රිදී රත්රන් වැනි ලෝහ වර්ග වෙළඳාම් කරන්නේ නම් එම ව්‍යාපාරවලින්ද සාර්ථක ආදායමක් ලබාගත හැකි වනු ඇත. ප්‍රේම කරන ඔබටද බාධා ගැටලු ඇතිවීමට බොහෝ විට ඉඩ තිබේ. එම නිසා ප්‍රවේශම් වන්න. විවාහ අපේක්ෂිත ඔබට විවාහ වීමට වයසින් වැඩි කෙනෙකු ලැබීමට බොහෝ විට ඉඩ තිබේ. විවාහ ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින් පොරොන්දම් ගලපා විවාහ වීමට උත්සාහ ගන්න. විවාහක ඔබටද විවාහ සහකරු හෝ සහකාරිය සමග ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. එම නිසා වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. ඔබට පවුලේ හිතවත් ඥාතියෙකුගේ වෙන්වීමක් හෝ මරණයක් පෙන්වනු ලබයි. ඔබ බැංකුවකින් ණයක් ගැනීමට අපේක්ෂා කළේ නම් එම ගනුදෙනුව සාර්ථක වනු ඇත. එසේම බොහෝ විට හවුලේ කරන කටයුතු සාර්ථක වන බවක් පෙනේ. ඔබ විදේශ ගමන් යාමට බලාපොරොත්තු වන සිටියේ නම් ඒ සඳහා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එසේම ඔබට හදිසි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක්ද පෙන්වනු ලබයි. වාහන පදවන ඔබ මදක් කල්පනාකාරී වන්න. ඔබ සෙනසුරු මහදසාව ගත කරන්නේ නම් හෝ ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රය 6 7 8 යන තැනක සිටියේ නම් ඔබ මදක් කල්පනාකාරී වීම වටී. ඔබට මෙම කාලය තුල අධික ලෙස මුදල් වියදම් වීම සිදුවීමට ඉඩ තිබේ. ඔබට මෙම කාලය තුල කිව යුතු අන්දමේ විශාල රෝගාබාධ නොපෙන්වයි. එහෙත් බෙල්ල උගුර යටිබඩ ආශ්‍රිත රෝග සහ පෙනහැලි ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට ඉඩ තිබේ. යම්කිසි රෝගයක් පැන නගින්නේ නම් මුල් අවස්ථාවේදීම ඊට ප්‍රතිකාර ගැනීමට උත්සාහවන්ත වන්න. කෙසේ වුවත් මේ පොදු පලාපල විස්තරයකි. තමාට ගෙවෙන මහදසා විදසා අතුරු දසා වලට අනුව මෙම පලාපල කතනය අඩු වැඩි විය හැක. මේ පිළිබඳ ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. ඔබගේ ග්‍රහපල දුරු කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කර සිත සාදා ගැනීමට උත්සාහ කරන්න. දසසිල් මාතාවන්ට දාණය දෙන්න. සෑම විටම මෛත්‍රී භාවනාව වඩන්න. මහලු අයට උවටන් කරන්න. නැති බැරි අයට ආහාරය සඳහා යමක් ලබා දෙන්න. සෙනසුරාදා දිනවලට බඩු කපුටු දාණය දෙන්න. හැකිනම් සිල් සමාදන් වන්න. හැකි සෑම විටම අහිංසක සතුන්ට තමා ගන්න ආහාරයෙන් පිටක් හෝ දාණය දෙන්න. විෂ්ණු දෙවියන්ට බාරවන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම්කිසි ප්‍රයෝජනක් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.